ආයුබෝවන් Voice of Green Eco YouTube channel එකේ මීළඟ වීඩියෝ එක විදිහට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ අලුතින් යමක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක නිවසක් ඉදිකිරීමක් වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානයක් හෝ කර්මාන්තයක් ආරම්භ කිරීම වෙන්න පුළුවන් මේ ඕනෑම කාර්යයකදී ඒවා නිත්‍යානුකූල තත්ත්වයට පත් කර ගැනීම සඳහා ඔබ යොමු විය යුත්තේ මොන මොන ආයතන වලටද කියන එක ගැන. රටක පුරවැසියෝ විදිහට ජීවත් වෙනකොට අපිට නිදහසේ ජීවත් වීමට අයිතිය තියනවා වගේම ඒ රටේ පවතින නීති වලට අනුගත වීමත් අපිට යුතුයකමක් හා වගකීමක්. එතකොට අපි නිවසක් ඉදි කරන්නේ අපේම ඉඩමක විය හැකියි. නමුත් අපිට සිද්ධ වෙනවා ඒ නිවස ඉදිකිරීමේදී ඒකට අදාළ ගොඩනැගිලි සැලසුම්පතක් ඒ ඉඩමේ පිඹුරුපත ඒවා අදාළ ආයතන වලින් අනුමත කරගත යුතුයි. එහෙම නැතුව අපිට අවශ්‍ය වූ පමණින් අපිට අයිතිය තිබූ පමණින් ඉදිකිරීම සිද්ධ කරාම යම් අවස්ථාවක අපිට ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බාහිර පරිසරයෙන් සමහර විට ගැටලු මතුවෙනවා. මොකද අපි ඉදිකිරීමක් කරලා යාබද ඉඩමට ඒකේ බලපෑමක් සිද්ධ වුණොතින් ඒ කෙනා පැමිණිල්ලක් කරෝතින් අපිට සිද්ධ වෙන්න පුළුවන් අර සමහර විට කරපු ඉදිකිරීම ඉවත් කරගන්න. ඒ වගේම තමයි අපිට වෙනත් ආයතනයක සහායක් ලබා ගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. සමහර විට විදුලි බල මණ්ඩලයෙන් විදුලි බලය ලබා ගැනීම, ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයෙන් ජල පහසුකම ලබා ගැනීම. ඒ වගේ අවස්ථාවකදී අපේ ඉඩමේ පිඹුරුපත අදාළ පළාත් පාලන ආයතනය මගින් අනුමත කර තිබීම ඉතාමත්ම අවශ්‍යයි. ඉදිරි කටයුතු සඳහා ඒ කියන්නේ නිත්‍යානුකූල අවසරයන් ලබා ගැනීම සඳහා. ඒ නිසා අපි අපිට අයිති ඉඩමේ සිද්ධ කරන්න යන්නේ මොන කාර්යයේද කියන එක මත ඒ අදාළ පිඹුරුපත අදාළ පළාත් පාලන ආයතනයෙන් කියන්නේ අපි යෝජනා කරන ඉඩම පිහිටි පළාත් පාලන ආයතන බල ප්‍රදේශය. ඒක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් වෙන්න පුළුවන්. නගර සභා බල ප්‍රදේශයක් වෙන්න පුළුවන්. මහනගර සභා බල ප්‍රදේශයක් වෙන්න පුළුවන්. ඒ ආයතන වලින් එකකින් පිඹුරුපත අනුමත කිරීම සියලුම කාර්යයන් සඳහා අවශ්‍යම කරුණක්. ඒ වගේම තමයි නිවසක් ඉදිකිරීම හැරුණාම කරන අනෙකුත් ව්‍යාපාරික හෝ කර්මාන්ත හෝ වෙනත් ඕනෑම කාර්යයක් සඳහා අපිට සිද්ධ වෙනවා ඒ රටේ තියෙන නීතිය ඇතුලේ බලපත්‍ර ලබා ගන්න වෙනවා ඒ කාර්යය කරගෙන යාමේදී. උදාහරණයක් විදිහට වෙළඳ බලපත්‍රය ව්‍යාපාරික ස්ථානයක් නම් ගන්න වෙනවා. එතකොට කර්මාන්තයක් නම් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා ගන්න සිද්ධ වෙනවා. එතකොට සුරාබදු ආශ්‍රිත ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් නම් සුරාබදු දෙපාර්තමේන්තුවේ බලපත්‍රය ලබා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් වැදගත් කාරණයක් තියෙනවා. කර්මාන්ත ක්‍රියාත්මක වීමේදී විදුලි බලය විශාල වශයෙන් භාවිතා කරන්න සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍ය නිවසකට ලබා දෙන ක්‍රමවේදයේ යටතේ විදුලි බලය ලබාගත හොත් ඒ කර්මාන්තය සඳහා විශාල මුදලක් විදුලි බිලක් විදිහට මාසිකව ගෙවන්න සිද්ධ වෙනවා. ඒකට විදුලි බල මණ්ඩලයේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ කර්මාන්ත භාවිතය සඳහා අදාළ මූලික අනුමැතීන් ලබාගෙන සහ අදාළ බලපත්‍ර ලබාගෙන නම් ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම පාරිසරික ආරක්ෂණ බලපත්‍රය තියෙනවා නම් ඔබේ කර්මාන්තයට ඒ සඳහා විදුලි බිල යම් ප්‍රමාණයකට සහනදායී ලෙස ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් පවතිනවා. ඉතින් ඒ පහසුකම් ලබා ගන්න නම් මූලික අවස්ථාවේදීම අදාළ අනුමැතීන් සහිතව ඒ කර්මාන්තය ආරම්භ කරොත් පමණයි මේ සහන ලැබෙන්නේ. ඒ නිසා ඒවා ගැන අවධානය යොමු කිරීම සහ ඔබ දැනුවත්ව සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ
ඉදිරියට ඒවා පවත්වාගෙන යනකොට යම් අ ආදායමක් ලබාගෙන දියුණුවක් ලබන්න නම් මේ වගේ සහන වැදගත් වෙනවා. එතකොට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ යම් කර්තව්‍යයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා යොමු විය යුතු ආයතන මොනවද කියන එක ගැන ඔබට දල අදහසක් ලබා ගන්න කටයුතු ඉදිරියේදී පහසු කරගැනීමේ අරමුණ ඇතිව. එතකොට අර මම පෙර සඳහන් කරා වගේ අදාළ බලපත්‍ර ලබා ගැනීම සඳහා මූලික අධීරයේදීම මේ අනුමැතීන් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට තමයි ඒ අදාළ බලපත්‍ර ලබා ගැනීම බලපත්‍ර කියන්නේ ඒවා පවත්වාගෙන යාමේදී අදාළ කර්මාන්තකරුවෝ හෝ ඒ ව්‍යාපාරික ස්ථාන හෝ පවත්වාගෙන යාමේදී තිබිය යුතු නීත්‍යානුකූල ලේඛන. එතකොට මේ බලපත්‍ර වාර්ෂිකව අලුත් කරගෙන පවත්වාගෙන යන්න වෙනවා. මුල් අවස්ථාවේදී ඒවා නිකුත් කිරීමේදී මූලිකම අනුමැතීන් නොතිබ්බොත් ඒ බලපත්‍ර ලබා ගැනීමේ ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක මම හිතනවා ඔබට වැදගත් වෙයි කියලා. ඔබ ඔබේ මිතුරන් අතරේ මේක ෂෙයා කරගන්න. මොකද ඒක ඇත්තටම ඕනිම කෙනෙකුට මේ රටේ පුරවැසියෙක් විදියට ජීවත් වෙන ඕනෑම කෙනෙකුට ඉතාමත්ම වැදගත් වෙන කොටසක් තමයි මම මේ සාකච්ඡා කරන්නේ. සමහර අය නොදැනුවත්කම නිසා ගොඩාක් අමාරු වැටෙනවා. මේවා මේ නිවැරදි ආකාරයෙන් මුල් අවස්ථාවේ ආරම්භ නොකිරීම නිසා අතරමැදි තැනකදී ඒ අදාළ අනුමැතීන් ලබා ගැනීම ඉතාමත්ම ගැටලුකාරී. ඒ නිසා මේක ඉතාමත්ම වැදගත් ඕනෑම කෙනෙකුට ඕනෑම පුරවැසියෙක් විදිහට ජීවත් වෙන හැම කෙනෙකුටම වැදගත් වෙන කාරණයක් තමයි මම මේ සාකච්ඡා කරන්නේ. ඒ ගැන ඔබේ අවධානය වැඩි වශයෙන් යොමු කරයි කියලා මම හිතනවා. එතකොට අපේ ඉඩම තියෙන්නේ අපි නිවසක් නම් ඉදි කරන්න යන්නේ ඒක මූලික පිඹුරුපත අදාළ පළාත් පාලන ආයතනයේ වාණිජ නේවාසික භාවිතය කියලා අනුමත කර ගැනීම ප්‍රමාණවත්. ඊට පස්සේ ඔබේ ගොඩනැගිලි සැලසුම්පත අනුමත කරගෙන ඔබේ ඉදිකිරීම් කරලා අවසානයේදී අනුකූලතා සහතිකය ලබා ගැනීමෙන් ඒ මූලික අනුමැතීම් ක්‍රියාවලිය අවසාන වෙනවා. ඔබ බැංකු ණය පහසුකමක් ලබා ගැනීමට අදහස් කරනවා නම් මේ කියන අනුමැතීන් ඔබට වැදගත් වෙනවා ඒ ණය පහසුකම ලබා ගැනීම සඳහා. ඒකට අමතරව කර්මාන්තයක් හෝ ව්‍යාපාරික ස්ථානයක් නම් ඔබේ පිඹුරුපත අදාළ පළාත් පාලන ආයතනය මගින් වාණිජ්‍ය භාවිතයට හෝ කර්මාන්ත භාවිතයට කියලා හෝ මිශ්‍ර භාවිතයට කියලා අනුමත කරලා තිබිය යුතුමයි. එයින් පසුව තමයි ඔබේ ගොඩනැගිලි සැලසුම්පත අනුමත කිරීම සිද්ධ කරන්නේ අදාළ පළාත් පාලන ආයතනයෙන් ප්‍රාදේශීය සභාව, මහනගර සභාව හෝ නගර සභාව කියන ආයතන වලින් ගොඩනැගිලි සැලසුම්පත අනුමත කරනවා. ඊට අමතරව ඒ ගොඩනැගිල්ලේ ප්‍රමාණය මත, ඒකේ වර්ග අඩි ප්‍රමාණය මත, වර්ග අඩි කීයක්ද කියන එක මත එක්කෝ ඒ අදාළ පළාත් පාලන ආයතනයෙන් හෝ එහෙම නැත්නම් නාගරික සංවර්ධන අධිකාරියෙන් තමයි ගොඩනැගිලි සැලසුම්පත අනුමත කරන්නේ. ඒ අවස්ථාවේදී ඔබ ඒ යෝජනා කරන ගොඩනැගිල්ල ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් සඳහා එක ස්ථානගත කරන භූමිය කුමන ස්ථානයකද ඒක පහත් බිමක්ද කියලා තීරණය වෙන්නේ. ඒක තියෙන්නේ පහත් බිමක නම් ඔබට යන්න වෙනවා මුල් අවස්ථාවේදී ගොඩනැගිලි සැලසුම්පත අනුමත කිරීමට පෙර ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අනුමැතිය ලබාගත යුතුයි. ඒ වගේම තමයි ඒ ගොඩනැගිල්ල ඉදිකිරීමට බලාපොරොත්තු වෙන කුඹුරු ඉඩමක් තිබුණු තැනක නම් ඒ කුඹුරු ඉඩම මුල් අවස්ථාවේදී වගා කරලා මේ වෙනකොට කුඹුරක් විදිහට පවතින්නේ නැහැ. නමුත් තවදුරටත් ඔබේ පිඹුරුපතේ තියෙනවා ඒක කුඹුරක් කියලා සඳහන් කරලා. එතකොට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මූලික අධීරයේදීම අනුමැතියක් ලබාගත යුතුයි. එසේ නැතිව ඔබට ඉදිකිරීම් ආරම්භ කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. ඒ වගේම ඇල මාර්ගයක් මායිම් වෙනවා නම් ඔබේ ඉඩමට ඔබ යන්න වෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට. ඒ අදාළ ආයතනයේ අනුමැතිය ලබාගෙන තමයි ඔබට ඉදිකිරීම් ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ.
මේ සියලු කරුණු පරිසරයත් එක්ක ගැටෙනවනේ. එතකොට ඔබට අනිවාර්යෙන් ඒ ආයතන වලට අමතරව මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියත් මේ සඳහා ලබා ගැනීමට සිද්ධ වෙනවා. ඒ පිඹුරුපත අනුමත කිරීමට ඔබ ඉදිරිපත් කිරීමේදී අදාළ පළාත් පාලන ආයතනයට හෝ අ, නාගරික සංවර්ධන අධිකාරියට ඒ ආයතන වලින් ඔබව යොමු කරනවා මෙන්න මේ ආයතන වලින් අදාළ අනුමැතීන් ලබාගෙන එන්න කියලා. එතකොට ඔබට පහසු වෙනවා අවසාන අනුමැතිය ලබා ගැනීමේදී නාගරික සංවර්ධන අධිකාරිය හෝ අදාළ පළාත් පාලන ආයතනය ඔබට අනුකූලතා සහතිකය ඉදිරිපත් කිරීමේදී අර මූලික අධීරයේ අනුමැතීන් ඒ අදාළ ආයතන වලින් ලබා ගන්න තිබීම පහසුවක් වෙනවා. ඒ වගේම තවදුරටත් මේ ගැන කතා කරනවා නම් සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘතියක් නම් ඔබ සිදු කිරීමට යන්නේ ඔබ යන්න වෙනවා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න. ඊට අමතරව අපේ රටේ තියෙනවා මහා පරිමාණ කර්මාන්ත සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිතව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒගොල්ලන්ට විශේෂ පහසුකම් ලැබෙනවා. ඒ ආයෝජන මණ්ඩලයේ කලාප තුල ස්ථානගත කරන්න පුළුවන්. ඊට අමතරව විදුලි බලය ලබා ගැනීමේදී වගේ යටිතල පහසුකම් වලදී වෙනත් පහසුකම් ලැබෙනවා. ඒ වගේ අවස්ථාවක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ගිහිල්ලා ඒ අදාළ අනුමැතිය ලබා ගත යුතුයි. ඒ වගේම ඔබේ කර්මාන්තය හෝ ව්‍යාපාරය සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු දේවල් ඒ කියන්නේ ඔබ අමුද්‍රව්‍ය විදිහට එතනෝල් වගේ අමුද්‍රව්‍ය භාවිතා කරනවා නම් සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගන්න සිද්ධ වෙනවා. මූලික අවස්ථාවේදීම මේ ආයතන වෙත යොමු වීමෙන් ඔබට ඉදිරියේදී මතුවෙන ගැටලු අවම කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මම මෙහිදී සඳහන් කරන්න ඕනි දේ තමයි ඔබ ආරම්භ කිරීමට යන්නේ කුමන ආකාරයක ව්‍යාපෘතියක් වුණත් ඔබ ඒ අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා හෝ මහත්මිය හමු වෙලා මේ අදාළ නීති සියලුම දේවල් ඔවුන් අතින් දැනගන්න පුළුවන්. ඒ හරහා ඔබේ කර්තව්‍යයේ කිසිදු ගැටලුවක් නැතුව නීතිමය ගැටලු මතු නොවී ඉදිරියට යන්න ඒ පහසුකම ලබා ගන්න පුළුවන් රජයේ නියෝජිතයෙක් විදිහට ඔබේ ගමේ ඉන්න ග්‍රාම නිලධාරී මහතා හෝ මහත්මිය මගින් මේ ඔබේ ආයතන මොනවද කියන එක ගැන පැහැදිලි කිරීම ලබා ගැනීම මගින් ඉදිරියේදී ඔබට ඇතිවන ගැටලු අවම කරගන්න පුළුවන්. ඊට අමතරව ඔබේ ඉඩමේ පස් ඉවත් කිරීමක් තියෙන්න පුළුවන්, ගල් කැඩීමක් වෙන්න පුළුවන්. එතකොට නාය යන ස්ථානයක් වෙන්න පුළුවන්. ඒ සඳහා විශේෂයෙන්ම පස් ඉවත් කිරීම හා ගල් කැඩීම වගේ ඛනිජ සම්බන්ධ කටයුතු සිද්ධ වෙනවා නම් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට යොමු වෙන්න ඕනි. එසේම නාය යාම් වගේ අවදානම් සහිත ස්ථාන නම් සහ ඉදිකිරීම් වලදී ඔබට ඉඩමේ පිහිටීම මත අවදානමක් මතුවෙනවා කියලා හිතනවා නම් හෝ වෙනත් ආයතනයකින් යොමු කිරීම මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය හා උපදෙස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව පුරාවිද්‍යා භූමියක් කියලා සලකන ස්ථානයක් නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඒ වගේම භූමියේ ජලය භාවිතා කරලා නම් ඔබ ඔබේ කර්මාන්තය හෝ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ ජල සම්පත් මණ්ඩලය තමයි ඒ සඳහා ඔබ අනුමැතිය ලබා ගන්න යොමු වෙන්න ඕනේ ආයතනය. මේ වගේ තවත් ආයතන රැසක් තියෙනවා. නමුත් මම මේ සඳහන් කරේ යම් කෙනෙක් මූලික අධීරයේදීම යමක් ආරම්භ කරන්න අවධානය යොමු කරනවා නම් විශේෂයෙන්ම යොමු විය යුතු ආයතන තමයි. ඊට අමතරව තවත් ආයතන තියෙන්න පුළුවන්. මේ මුල් අවස්ථාවේ යොමු වෙන ආයතන වලින් ඔබට නිවැරදි මඟ පෙන්වීම සිද්ධ කරනවා. ඒ නිසා අදාළ පළාත් පාලන ආයතනය හෝ අදාළ ග්‍රාම නිලධාරී වෙත යොමු වීම තුළින් ඉදිරියේදී මතුවෙන සියලු ගැටලු නිරාකරණය කරගෙන නිවැරදිව ඒ කාර්ය කරගෙන යන්න අවශ්‍ය මඟ පෙන්වීම ලබා ගන්න පුළුවන්. නිසා මම හිතනවා මේ දැනුම ඔබට වැදගත් වෙයි කියලා. මේකේ මොනවා හරි එකතු වෙන්න ඕනේ තවත් අඩුපාඩු තියෙනවා නම් මොකද මමත් සාකච්ඡා කරනකොට මගහැරෙන කරුණු තියෙන්න පුළුවන්. ඔබේ අදහස් යෝජනා මම ඇත්තටම සතුටින් බාර ගන්නවා. ඔබට පුළුවන් කමෙන්ට් තීරුවේ ඒක ගැන සඳහන් කරන්න. ඒ වගේම රැඳී ඉන්න මේ Voice of Green Echo YouTube channel එකත් එක්ක කියලාත් ආදරෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා.